රජවීමට පෙර පැවිදි වී සිටි රජු කවුද? පිළිතුර ධාතුසේන රජතුමා. දෙවන ප්‍රශ්නය පොළොන්නරු රාජධානියේ ප්‍රථම රජු කවුද? පිළිතුර පළවෙනි විජයබාහු රජතුමා. දමදනි රාජධානියේ ප්‍රථම රජු කවුද? තුන්වන විජයබාහු රජතුමා. ශ්‍රී ලංකාවේ අවසන් සිංහල රජු කවුද? පිළිතුර ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. පළමුවන විජයබාහු රජවීමට පෙර හැඳින් වූ නම කුමක්ද? පිළිතුර කීර්ති කුමාරයා. වැඩිම කාලයක් ලංකාව පාලනය කළ රජු කවුද? පිළිතුර පණ්ඩුකාභය රජතුමා. වැඩිම කාලයක් රජ කළ රජින කවුද? පිළිතුර කල්යාණවති රජින. පැරණිම ජාතික කොඩිය හිමි රට කුමක්ද? උත්තරය තමයි ඩෙන්මාර්කය කියන රට. ලංකාවේ උසම සානුව කුමක්ද? පිළිතුර තමයි හෝටන් සානුව. ශ්‍රී ලංකාවේ පොලිස් විද්‍යාපීඨය ඇත්තේ කොහෙද? උත්තරය තමයි කටාන කියන ප්‍රදේශය. ගුරු විද්‍යාලය පාලනය කරන බලධාරියා කවුද? උත්තරය තමයි ගුරු විද්‍යාල අධ්‍යක්ෂක කියන කෙනා. මෙරට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගණන කීයද? උත්තරය 19ක් තියෙනවා. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ භාර නිලධාරියා කවුද? උත්තරය තමයි විද්‍යාපීඨ අධ්‍යක්ෂ කියන තනතුර තමයි භාර. නූතන සිංහල අක්ෂර මාලාවේ ස්වර අක්ෂර ගණන කීයද? ස්වර 18ක් තියෙනවා. නූතන සිංහල අක්ෂර මාලාවේ ව්‍යංජන අකුරු කීයද? ව්‍යංජන අකුරු 42ක් තියෙනවා. අවසාන පාරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා විකිණීමේ වෙළඳාම හඳුන්වන නම කුමක්ද? උත්තරය තමයි සිල්ලර වෙළඳාම. නැවත විකිණීමේ අරමුණින් භාණ්ඩ මිලදී ගැනීමේ හඳුන්වන නම කුමක්ද? උත්තරය තමයි තොග වෙළඳාම. කිසියම් විදේශ රටකින් භාණ්ඩ හා සේවා මෙරටට ගෙන්වීම හඳුන්වන නම කුමක්ද? උත්තරය තමයි ආනයනය කියලා කියන්නේ. එකට තමයි. මෙරටින් පිටරටකට භාණ්ඩ හා සේවා විකිණීම හඳුන්වන නම කුමක්ද? අපනයනය කියලා හඳුන්වන්නේ ඒක තමයි. රක්ෂණයේ මූල ධර්ම තුන මොනවාද? රක්ෂ හිමිකම, උපරිම විශ්වාසය සහ හානිපූර්ණය. නවතම වාර්තාවට අනුව ලොව 4 වන විශාලතම ආර්ථිකය බවට පත් වූ රට කුමක්ද? ඉන්දියාව. ශ්‍රී ලංකාවේ නිලි රැජින ලෙස විරුද්ධාවලිය ලත් නිලිය කවුද? මාලිනී ෆොන්සේකා මහත්මිය. 267 වන පාප් වහන්සේ ලෙස තේරීපත් වූයේ කවුද? රොබර්ට් ප්‍රෙවෝස්ට් පාප් වහන්සේ. ඔහු කිනම් ජාතිකයෙක්ද? ඔහු ඇමරිකානු ජාතිකයෙක්. මෙවර පත් වූයේ කීවැනි පාප් වහන්සේද? 267 වන පාප් වහන්සේ. ඔහු නියෝජනය කරන්නේ කිනම් ආගමක්ද? රෝමානු කතෝලික ආගම තමයි නියෝජනය කරන්නේ. නව පාප් වහන්සේ තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පියතුමා කවුද? මැල්කම් රංජිත් පියතුමා තමයි සුදුසුකම් ලැබුවේ. මොරගහකන්ද ජලාශය අයත් වන දිස්ත්‍රික්කය කුමක්ද? උත්තරය තමයි මාතලේ දිස්ත්‍රික්කය. මොරගහකන්ද ජලාශය නිර්මාණය කෙරුවේ කුමන ගඟ හරස් කරමින්ද? අඹන් ගඟ හරස් කරලා තමයි ඉදි කරලා තියෙන්නේ. 2025 වසරේ පැවැත්වෙන්නේ කීවැනි ලෝක රූ රැජින තරඟයද? 72 වැනි ලෝක රූ රැජින තරඟය. මෙවර ලෝක රූ රැජින තරඟය සඳහා සත්කාරකත්වයේ දරන රට කුමක්ද?
පිළිතුර ඉන්දියාව. ලෝක රූ රැජින තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන යුවතිය කවුද? අනුදී ගුණසේකර. 72 වන ලෝක රූ රැජින තරගය ජයග්‍රහණය කළ තරගකාරිය කවුද? ඕපල් සුචතා. කෝපි වගාව සඳහා ඉතාමත් ප්‍රසිද්ධ රට කුමක්ද? උත්තරය බ්‍රසීලය. යාපපටුවන් ජයගත් සිංහල කුමාරයා කවුද? සපුමල් කුමාරයා. අත්තටු නොමැති පක්ෂියා නම් කරන්න. පිළිතුර කිවි කියන පක්ෂියා. මාදුරුවේ සංවර්ධන ව්‍යාපාරය සඳහා ආධාර දුන් රටද? උත්තරය කැනඩාව. මෘදිය මසුන් වගාව මුලින්ම ආරම්භ කළ රට කුමක්ද? පිළිතුර චීනය. ලෝක ප්‍රසිද්ධ එල්ලෙන උයන පිහිට ඇත්තේ කුමන රටේද? උත්තර ඉරාකයේ. මෝල්ටාව යන දූපත පිහිට ඇත්තේ කුමන මුහුදේද? මධ්‍ය ධරණී මුහුදේ. අඩි 1කට ඇති අඟල් ගණන කීයද? අඟල් 12යි. පින් ඇති සරසවි වරමක් දෙන්නේ යන කෘතිය කාගේ නිර්මාණයක්ද? ඉදිරිවීර සරස්චන්ද්‍ර මහතාගේ නිර්මාණයක්. බෝතලේ වලව්ව කුමන පරපුරට අයත් වලව්වක්ද? ඩී.එස්. සේනානායක පවුලට තමයි අයිති වෙන්නේ. වීරපුරාණ අප්පුගේ උපන් ගම කොහෙද? උත්තරය මොරටුව කියන ප්‍රදේශය. ඕස්ට්‍රේලියාවේ දිගම ගංගාව කුමක්ද? උත්තරය මරේ ගංගාව. ගජබාහු රජුට සිටි සුප්‍රසිද්ධ යෝධයා කවුද? නීල මහා යෝධයා. ලෝකයේ සිටින වඳුරු වර්ග ගණන කීයද? උත්තර 125යි. ශ්‍රී ලංකාවේ පිහිටි ආලක මන්දාව කුමක්ද? උත්තරය සීගිරිය. ලෝකයේ විශාලම සීනුව පිහිටියේ කුමන රටකද? රුසියාවේ මොස්කව් නුවර තමා තියෙන්නේ. ආසියාව යුරෝපය වෙන් කරන කඳු වැටිය කුමක්ද? යූරල් කඳු වැටිය තමයි පිළිතුර.